සංඝ ශාසනය තුල බික්කෝ කියලා කියන්නේ සීපත් කළ තියෙන ඤත්ති චතුත්ථ කම්මේන අකුප්පේන තානාරහේන උපසම්පන්නෝති බික්කෝ කියලා. ඤත්ති චතුත්ථ කර්මයෙන් කෝප්පේ නොවු ස්ථානයට ගැළපීලා කරපු විනය කර්මයෙන් අකෝප්පේ නොවු විනය කර්මයෙන් කියන්නේ මේ අකෝප්පිය විනය කර්මයෙන් නොකෙපුණුනේ. නැත්නම් අපි එකට කියනවා වරදවා ගත්තේ නැති විනය කර්ම. දැන් එහෙම තියෙනවනේ පිළිගන්නේ වරදවා ගත්තේ නැති විනය කර්ම කරන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක්ව මහාන කරනවා. කෙනෙක් මහාන කරනකොට හරියට සරණාගමනිය දෙන්න එපා. මහානකම පිළිතන්නේ කාරණා තුනකින්. එකක් තමයි කේසච්ඡේදනීය, චීවරදානීය සහ සරණාගමනීය. කේසච්ඡේදනීය කරන එක හරියට කරන්න ඕනේ. සංඝයා ආමන්ත්‍රණය කරලා අංගල් දෙකකට වඩා කොණ්ඩි තියෙනවනම් සංඝයාට දැනුවත් කරලා මෙන්න අහවලා ඉන්නෝ. මේ යාග අපි කොණ්ඩි කපනවා කියලා. ඒකට ඒවා පනවන්න හේතුවක් තියෙනවා අපි කියන්නේ. ඒ කාලේ බුද්ධ කාලේ එක පුතෙක් ආරාමයට ඇවිල්ලා ඒ ආපු ගමන් මේ ස්වාමීන් වහන්සේ කොණ්ඩි කපලා මහාන කරලා. එතකොට තාත්තලා ඒ පුතාව හොයාගෙන ඉද්දි අනිත් ස්වාමීන් වහන්සේලෙන් ඇහුවා මේ ස්වාමීන් වහන්සේලා දන්නේ නැහනේ. නේ අනේ අපි දැන් දැක්කේ නැහැ මෙහෙට නම් ආවේ නැහැ කියලා කිව්වා. පස්සේ පුතාව හොයාගත්තට පස්සේ අර තාත්තා හැමෝටම චෝදනා කර ගියා මේ ශ්‍රමණයන් වහන්සේලා වරු කියනවා පුතාව හංගගෙන අපිට දුන්නේ නැහැ දැක්කේ නැහැ අරකයි මේකයි කියලා. ඉතින් පින්වත්නි ඔය නිසා බුදුරජාණන් වහන්සේ සිල්පදයක් පැනෙව්වා මේ අනිවාර්යෙන් අඟල් දෙකකට වඩා කොණ්ඩේ කාගේ හරි තියෙනවා නම් පැවිදි කරන්න කලින් කේසච්ඡේදනය කිරීමේදී සංඝාමන්ත්‍රණය කළා සංඝයාගෙන් විමසලා සංඝයාව දැනුවත් කළා මේක කපන්න කියලා. ඒ තමයි කේසච්ඡේදනය. දෙවෙනි එක චීවරදානය. චීවර දෙන එක හරියට දෙන්න ඕනේ. අනිවාර්යෙන්ම පැවිදි වෙන්න කෙනා වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකගේ අතින්ම සිවුරු ගන්න ඕනේ. ඒකට හේතුව තමයි වැරදිලාව තනියම අරගෙන පොරවගත්තොත් එයා තෙය සංවාසිකෙක් බවට පත් වෙනවා. තෙය සංවාසිකෙක් කියන්නේ හොරට සිවුරු පොරවගත්තු හොරෙක්. ඒක කාටවත් ගුරුවරු නැතුව මහාන වෙන්න බෑ. හොරට සිවුරු පොරවගත්තු හොරාට මොකද වෙන්නේ? ඒ තෙය සංවාසික මේ ජීවිතේ කවදාවත්ම ආයි පැවිද්දට අභව්‍යයි. එන එයාව ගෙනල්ලා කවුරු හරි මහාන කරත් එයාට මහානකම පිළිටන්නේ. එයාට සිවුරයි තට්ටේ විතරක් තියෙයි. මහානකම නෑ. ඒ නිසා තනියම සිවුරු පොරව ගන්න හොඳ නේ. මේවා හරියට පරිස්සම් වෙන්න ඕනේ. එතකොට කවුරු හරි කෙනෙක්ට දැන් අපි හිතමුකෝ සිවුරු තනියම පොරව ගන්නව නම් ගුරුවරයාගේ වචනෙන් අරගෙන ගිහිල්ලා පොරව ගන්න ඕනේ. එහෙම කමක් නැහැ. يعني ගුරුවරයා කියනවා මට පොරවන්න බෑ මට හයියක් තියෙන්නේ. ඔයා පොරවන් එන්න. අන්න එතකොට ගිහිල්ලා පොරවගෙන එන්න පුළුවන්. හරිද? ඒතර මේවා වෙන්නේ මේ ශාසනයේ බැඳිච්ච විනය කර්ම රසක් ඔබට තේරෙනවනේ. එතකොට මේ විනය කර්ම ආදිය කරන්න භික්ෂුව දැනන් ඉන්න බෑ. එතකොට තව තියෙනවා අපි කියන්නේ හදිසියවත් ඔය සාමණේර කෙනෙක්ට බෑ තමන්ගේ ඇඟෙන් මේ සිවුරු කෑල්ලක්වත් නැතුව ජීවත් වෙන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එයා සාමණේර භූමියෙන් උපසම්පදා භූමියටපත් වෙනකන් එක්තරා ආකාරයකට එයාගේ ඇඟේ සිවුරු පටියක් හරි ගෑවිලා තියෙනවා. ඒ කියන්නේ කවදාවත් එයා පෙන් පාසු වෙන්න ගියා වේවා වෙනත් කොයිට හරි ගියා එයාගේ ඇඟේ සිවුරක් නැති වෙන්න බෑ. අඳනයක් නැති වෙන්න බෑ. අඩුව පටිය කෑල්ලක් හරි තියෙන්න ඕනේ. ඒ නිසා ඒ පුරාණ ආචාර්යින් වහන්සේලා මේ පඳු ගහලා තිබ්බොත් පඳු ඇඟේ තිබ්බනි කියලාත් ගන්න ක්‍රමයක් තියෙනවා එකක්. තවත් එකක් තියෙනවා තමන් පැවිද්දට ආශා නැතුව. දැන් අපි හිතමු කෙනෙක් සිවුර අරගෙන මෙහෙම කළා බෙල්ලට දාගෙන මම ඉතින් දැන් අහවල් නළුවා වගේ නේද කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ඒ ගිහිවත ඉවසලා ඒ ගිහිවත අතෑරියොත් මේ පැවිදිවත අතෑරියොත් ගිහිවත ඉවසලා පැවිදිවත අතෑරියොත් එයා ගිහි කෙනෙක් බවට පත් වෙනවා සිවුර පිටින්ම. ඊට පස්සේ ආපහු සිවුර දාගෙන තනියෙන් හොරාට ආවොත් එයා එතනින් තේජ සංවාසකෙක්. බලන්න පින්වත්නි මේ වගේ මේ කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න කියලා ඔය පින්වතුන්ල ඔය මේ ආතප්පාතක් නැතුව සමහර මේ නාට්‍ය වලටත් සිවුරු දානවානේ. එහෙම දාලා යන්නේ ගමන් කායෙන් හරි වැඳුමක් පිදුමක් ගත්තොත් මෙහෙම සිවුරු මේ ආවට ගියාට දාන්න පළදින්න බෑ පින්වත්. ඒවට ක්‍රමවේදයක් තියෙනවා. ඒවට නිසි මිම්මක් තියෙනවා. නිසි ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය තුළ දැන් අඩුම කඩ පහක්වත් තියෙන්න ඕනේ. අඩුම කඩ පහක්වත් තියෙන්න ඕනේ සිවුරක. එතකොට ඒව උත්තේ සංඛ්‍යාව වෙන්න ඕනේ 5 7 9 11 13 ඔහමයි යන්න ඕනේ 2 4 6 මේ ඉරට සංඛ්‍යාව වලට යන්න බෑ. ඊළඟට ඒ සිවුර මහනකොට අනිවාර්යයෙන්ම කඩ දැන් අද මහනකොට සමහරු මෙහෙම කළා කඩ නමලා මහන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම මේ චීවරෙන් එක කඩයක් හරි සිවුරෙන් වෙනම අරගත්තු කෑල්ලක් වෙන්න ඕනේ මූට්ටුවක් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊටු ටික නමලා මෙව්වට කමක් නැහැ. ඇතම් විට හැබැයි මේ මෙන්න මේ වගේ ගොඩාක් එහාට විහිදිච්ච පරාසයක ධර්ම කරුණු අවබෝධ කරගන්න තියෙද්දි ගොඩක් එහාට විහිදිච්ච ධර්ම කරුණු වටහා ගන්න තියෙද්දි ගොඩාක් තේරුම් ගත යුතු ධර්ම කරුණු වටහා ගන්න තියෙද්දි නිකන් ආතප්පාතක් නැතුව වැඩ කරොත් අපරාධයක්. ඊළඟ කාරණාව තමයි මේ ඔය වික්ෂුන් වහන්සේලාට තියෙනවා දැන් අපි කතා කරා කේසච්ඡේදනේ චීවරද්දානේ සරණාගමනිය. සරණාගමනිය දෙනකොට හරියට ප්‍රනවුන්ස් කරන්න ටික ඔහොම කියන්නම්කෝ.
ශබ්ද උච්චාරණය කියන එක හරියටම තියෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මූර්ධ ජනයන ශබ්ද කරන්න ඕනේ. දන්ත ජනයන ශබ්ද කළා බෑ. සරණං නමෝ තස්ස කියද්දි දන්ත ජනයන. එතකොට මූර්ධ ජනයන පාවිච්චි කරන්න. මේ වගේ එකදු අකුරක් හරි වැරද්දුවොත් සමහරක් විට පැවිද්ද පිළිටන්නේ. ඒ නිසායි ඔය ඔබ පැවිදි පින්කමක දැකලා ඇති දෙපාරක් සරණාගමනය දෙනවනේ. එකක් නිග්ගහිතාන්තය. ඒ කියන්නේ අන්තයට නිග්ගහිතය දාලා බිඳුව දාලා සරණං ගච්ඡාමි බුද්ධං සරණං කියලා. ඊට පස්සේ අවසානයේට මකාරාන්තය දාලා කියන තැනකුත් තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේවා පනවලා තියෙනවා මේ ශාසනයේ පැවැත්මක් හදන්න ඕනේ නිසාමයි. මම මේවා කියන්නේ පින්වත්නි මේවා දැනගන්නේ නැතුව පටිසෝතගාමි මාර්ගයක් වඩන්න බෑ. හරියට මේ වචනයක් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න දන්නේ නැතුව කොහොිද මේ මහා ලොකු ගැඹුරු ධර්මයක් හොයාගන්නේ. ඒ නිසා ඇත්තටම මම මේ ධර්මදේශනාවට මාතෘකා කළේ අනාගත භය වර්ගයේ තියෙන ලස්සන